අපේ ඇමුලට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි විනාඩි 10න් රසම රස පැණි වලලු හදමු. ප්‍රධාන වශයෙන් සීනි, පාන්පිටි විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඕනම කෙනෙකුට හරිම පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම සුගර් සිරප් එක හදමු. ඒකට සීනි කෝප්ප 2ක් ඕන වෙනවා. ඉතින් හැමෝටම මෙෂරින් කප්ස් නැති නිසා මම මේ වගේ ගෙදර තියෙන සාමාන්‍ය වීදුරුවක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලත් ගෙදර තියෙන තේ බොන කෝප්පයක් පාවිච්චි කරන්න. ඒක හැමෝටම ලේසියිනේ. ඒකෙන්ම වතුර කෝප්පයකුත් දානවා. දැන් මම ලිප ඔන් කරනවා. ඊළඟට කර්දමුංගු ඇට 2ක් තල්ලා එකතු කර ගන්නවා. සීනි හොඳට දිය වෙනකන් හැඳි ගන්න ඕනේ. ඊළඟට මම මේකට ෆුඩ් කලරින් ටිකක් එකතු කරගන්නවා. මම මෙතන දාන්නේ තැඹිලි පාට. ඉතින් සීන් ටික දී වුණාට පස්සේ දිගටම හැඳි ගන්න ඕනේ නැහැ. මේ විදියට හොඳට මේක උතුරන්න දෙන්න. දැන් අපේ සුගර් සිරප් එකේ පදම හරි මේ විදියට ස්පැචුල එක ඉස්සුවාම අන්තිම බිඳුව වැටෙන ටිකක් වෙලා යනවා නම් අපේ පදම හරි. ඊළඟට අපි බැටර් එක හදමු. ඉතින් කලින් මැනලා ගත්ත කෝප්පෙන් මම පාන් පිටි කෝප්පයක් ගන්නවා. ඊළඟට ඔයාලගේ රස අනුව ලුණු දාන්න. තව බේකින් පවුඩර් තේ හැඳි භාගයක් දානවා. දැන් වතුර ටික ටික එකතු කරගන්න ගමන් කවලම් කරගන්න. ඉතින් වතුර ප්‍රමාණයක් කියන්න බෑ මොකද පාන් පිටි වලට එක පාන් පිටි වලට අල්ලන වතුර ප්‍රමාණය වෙනස් වෙන හින්දා මේ විදිහට ඔයාලා ටික ටික දාන ගමන් කවලම් කරගන්න. හැන්දක් හරි විස්ක් එකක් හරි පාවිච්චි කරලා පාන් පිටි කැඩිති නැති වෙනකන් හොඳට කවලම් කරගන්න ඕනේ. බැටර් එක ටිකක් මේ වගේ උකු ගතියට වැක්කෙන ප්‍රමාණයට ඔයාලා හදාගන්න. ඊළඟට මම හදාගත්තු බැටර් එක පයිපින් බෑග් එකකට දානවා. ඉතින් ඔයාලා ගාව තියෙනවා නම් සිප්ලොක් බෑග් එකක් හරි නැත්නම් සීනි හරි ඔයාලා කිරි හරි ගේන පොඩි පැකට් එකක් මේ විදිහට බැටර් එක දාලා ලෑස්ති කරගන්න. පයිපින් බෑග් එකේ මම පොඩි සිදුරක් කපා ගන්නවා. එහෙනම් අපි දැන් පැණි වලලු ටික හදන්න පටන් ගමු. මේ විදිහට ටිකක් ලොකු ෆ්‍රයින් පෑන් එකක් ඔයාලා ගන්න. ඒකට අඟලක් විතර උසට තෙල් දාගන්න. ඊළඟට මේ වගේ ලස්සනට රවුමට හදිස්සි නැතුව ඔයාලට බැටර් එක පයිප් කරගන්න පුළුවන්. මේ ටික මද රස්නෙන් රන්වන් පාට වෙනකන් බැද ගන්න ඕන. අපි හදාගත්ත සුගර් සිරප් එකත් ළඟින්ම තියාගන්න. ඒක නිවිලා වගේ නම් රත් කරලා ගන්න ඕනේ. මොකද අපේ පැණි එක රස්නෙට තියෙන්න ඕනේ. එතකොට තමයි හොඳට පැණි වලු වලට උනාගන්නේ. ඉතින් මේ විදිහට බැද ගන්න වලු ටික මම වෙනත් හැන්දකින් ඉක්මනටම පැණි වල දා ගන්නවා. ඉතින් ගොඩට ගත්ත ගමන්ම තෙල් එකෙන් පැණි එකට දා ගන්න ඕනේ. මේ විදිහට විනාඩි 2-3ක් විතර පැණි වල තියෙන දුන්නාම හොඳට පැණි උරා ගන්නවා. පේනවද ඔයාලට අපි සුදු පාටට හදාගත්තු බල්ලු ටික පැණි පාට වෙලා තියෙනවා දැන් හොඳට වර්ණයයි පැණි මේකට උරාගෙන තියෙනවා හරිම ලස්සනයි. ඉතින් බැටර් එකට කලරින් දානවට වැඩිය මේ විදිහට පැණි එකට දැම්මහම අපේ පැණි වලලු හරිම ලස්සනයි. දැන් මම පැණි වලලු ටික පැණි වලින් ඉවත් කර ගන්නවා. ඊළඟට අපි ඉතුරු පැණි වලලු ටිකත් බැදගමු. ඒ අතරතුර අපි හදාගත්තු සුගර් සිරප් එක ආයි පොඩ්ඩක් රත් කරලා ගන්න. පාන් පිටි වලින් හැදුව පැණි වලලු හරිම ක්‍රිස්පි ගතියට තියෙනවා පේනවා ඇති ඔයාලට. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලන්න. හරිම පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඒ වගේම අඩු වියදමින් රසට පැණි වලලු ටිකක් ඔයාලට හදාගන්නත් පුළුවන්. ඉතින් මගේ මේ රෙසිපි එකට ඔයාලා කැමති නම් ඔයාලගේ යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් මේ වගේම රසවත් කෑමකින් ආයෙත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.